අංක විද්‍යාවට ඔයාව සුවපත් කරන්න පුළුවන්. හීල් කරන්න පුළුවන්. ඔයාගේ ජීවිතයට බලපාන හොඳ නරක මේ හැම දෙයක් ගැනම හින්ට් එකක්, සයින් එකක් ගන්න පුළුවන් මේ අංක විද්‍යාවෙන්. හොඳ යහපත් දේවල් දැනගෙන ඒවා තව තවත් ගුණාත්මක බව වැඩි කරගෙන යහපත වාසි තව තවත් වැඩි කරගන්න පුළුවන් මේ අංක විද්‍යාවෙන්. ඒ වගේම තමයි ඔයාගේ ජීවිතයට එන ගැටලු, අභියෝග, අවාසිදායක තැන් අඳුනගෙන සොලියුෂන් එක හොයාගෙන ඒ අභියෝග දිනා ගන්නත් පුළුවන් මේ අංක විද්‍යාව හරියට දැනගත්තොත්. ඕනම ප්‍රශ්නයක් අපේ ජීවිතවලට එන්නේ ඒකට අදාළ විසඳුමත් එක්කමයි. ඉතින් අංක විද්‍යාව භාවිතා කරලා අපිට පහසුවෙන්ම ඔයාට අදාළ විසඳුම හොයාගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ හැම දෙයක්ම විද්‍යාත්මකව අපිට හරි ලස්සනට ගල්ප ගන්න පුළුවන් මේ අංක විද්‍යාව තුලින්. ඉතින් යාචක මානසිකත්වයෙන් මිදිලා අපි තුලම තියෙන ශක්තියින් අවදි කරගෙන ඒ හරහා ජීවිතයේ අභියෝග ජය ගන්න අංක විද්‍යාව භාවිතා කරන්න කියලා මම ආරාධනා කරනවා. මං ගැන කිව්වොත් මං රුවන්ති මදනායක, මං වෘත්තියෙන් මියුසිෂියන් කෙනෙක්, ටීචර් කෙනෙක්, ඒ වගේම යෝගා ඉන්ස්ට්‍රක්ටර් කෙනෙක්. අංක විද්‍යාව, ජ්‍යොතිෂ්‍ය මේ වගේ গুপ্ত ශාස්ත්‍රයන් පිළිබඳව ගවේෂණයන්හි නියැලෙන කෙනෙක්. මම පොඩි කාලේ ඉඳන්ම හොයපු දෙයක් තමයි මේ විශ්වය කියන්නේ මොකක්ද? මම කියන්නේ කවුද? මේ ගහකොළ සතා සිව්පාවා මේ හැම දෙයක්ම පහළ වුණේ කොහොමද? මෙන්න මේ වගේ දේවල්. වෘත්තියෙන් මියුසිෂියන් කෙනෙක් විදිහට වැඩ කළත් මං නිතරම හෙව්වා, හිතුවා මිනිසෙක් විදිහට අපිට මීට එහා ගමනක් තියෙන්න ඕනේ කියලා. අවුරුදු ගණනාවක කළ අධ්‍යයනයක් එක්ක මම නතර වුණේ මනස කියන ශක්තිය ළඟ. අපි හැමෝම ඉපදෙන්නේ ඉතා ශක්ති සම්පන්නව. අපි ආවට පරිසරයෙන් අපි ලබන අත්දැකීම් වලින් අපේ ශක්තියින් හීන වෙන්න පුළුවන්. ඒ තවමත් අපිට පුළුවන් අපි තුල තියෙන මේ එනර්ජිස් හඳුනාගෙන මානසික කායික සමබරතාවයත් එක්ක සියලු ජයග්‍රහණයන් ලබන්න. මට ඕන වෙන්නේත් අන්න ඒ ශක්තිය ඔයා තුලින්ම මතු කරගෙන එක අඩියක් හරි ඔයාව ඉස්සරහට ගේන්න. ඔයා ඉපදුණු දිනය, වර්ෂය, මාසය එකතු වෙහි තනි අංකයක් තමයි ඔයාගේ මැජිකල් නම්බර් එක. ඔයාගේ පෙර භවයන්ගේ හැසිරීම් ක්‍රියාකාරකම් අනුව ඔයා ලබන මේ මැජිකල් නම්බර් එක තමයි ඔයාගේ ලයිෆ් පාත් නම්බර් එක කියලා කියන්නේ. පර්පස් නම්බර් එක කියලා කියන්නේ ඩෙස්ටිනි නම්බර් එක කියලා කියන්නේ මේ දෛවාංකයටම තමයි. ඔයාට අදාළ මේ දෛවාංකය හොයාගන්න විදිය දන්නේ නැත්නම් මම කලින් මේ සම්බන්ධයෙන් වීඩියෝවක් කරලා තියෙනවා. ඒ ලින්ක් එක දාන්නම්. ඒ ඉස්සල්ලාම ඒක බලන්න කියලා මම ඔයගලන්ට ආරාධනා කරනවා. ගිය සතියේ මම ලයිෆ් පාත් නම්බර් 1 ගැන කතා කළා. අද මම කතා කරන්නේ ලයිෆ් පාත් නම්බර් 2. ඒ කියන්නේ දෛවා අංක 2. දෛවා අංක ගැන කතා කළොත් අංක 1 සිට 9 වෙනකන් දෛවාංක තියෙනවා. මේ වෙනුත් 1 2 3 ගැන කතා කළොත් මේවා ටිකක් විශේෂයි. මේ දෛවාංක 3ම යම් කෙනෙකුට ලැබෙනවා නම් ඒ කියන්නේ ඕනම කෙනෙක්ට 1 හෝ 2 හෝ 3 හෝ මේ තුනෙන් එකක් ලැබෙනවා නම් ඇත්තටම එයා ඒ සංසාරයේ කළ කුසල කර්ම විශාල ප්‍රමාණයක් එක්ක යම්කිසි ලැබීම් භාගයක් සහිතව තමයි මේ දෛවාංකයන් ලැබෙන්නේ. ඒ කියන්නේ පෙර භවයේ පින් වැඩි අය. මම මේකෙන් අදහස් කරන්නේ නැහැ අනිත් නම්බර්ස් වල පින නැහැ කියලා. ඒගොල්ලන්ට ආවේනික වෙච්ච ඒගොල්ලන්ගේ හැසිරීම් රටා, ඒගොල්ලෝ ජීවත් වෙච්ච විදිය, ඒගොල්ලෝ කරපු දේවල්, කියපු දේවල් ඒවට අනුව ගොඩනැගුණු පින් පව් ඔය දෙකම තියෙනවා. දෛවාංක 1 2 3 කියන ඒවටත් අදාළ පින් පව් දෙකම තියෙනවා. නමුත් සමස්තයක් වශයෙන් ගත්තාම පෙර භවයේ පින් වැඩි අය විදිහට දෛවාංක 1 2 3 පුද්ගලයෙකු ලබා ගන්න හැකියාව තියෙනවා. හැබැයි මේ ලැබීම් භාග්‍ය එක් එක් අංකයකට එකිනෙකට වෙනස් ආකාරයේ ලැබීම් තමයි ලැබෙන්නේ. අංක 1 ගැන මං කිව්වා එයාලට ස්වාධීනත්වය තුළින් නියත ජය උරුමයි කියලා. එයාලට තනතුරු, ගරුනම්බු, තේජස උපතින්ම උරුමයි. හැබැයි අංක 2 ගැන කතා කළොත් ඊට වෙනස්. මෙයාලට උපතින්ම උරුම වෙලා තියෙන්නේ භවභෝග, ධන ධාන්‍ය, මිල මුදල්, වතුපිටි, යාන වාහන වගේ භෞතික දේවල්. මෙයාලා අනන්ත සංසාරයේ දානමාන දීලා පුරුදු වෙච්ච අය. කිසිම අපේක්ෂාවන්ගෙන් තොරව පුදුම විදිහට Tamanගේ පවුලට, ඥාතීන්ට, අවට අයට වගේම අසරණ අයට ඒ වගේම ආගමික වශයෙන්ුත් දීලා පුරුදු අය තමයි මේ අංක 2 උපතින්ම උරුම වෙන්නේ. ඒ නිසා මෙයාලට මේ භවයේදී මේ භවභෝග, ධන ධාන්‍ය, මිල මුදල්, වතුපිටි, යාන වාහන නිතැතින්ම ලැබෙනවා. ඉතින් ඒ වගේම තමයි මේ දෙන එකේ නම් මේ භවයේදීත් ඉවරයක් නැතුව දෙන පුරුද්දක් මෙයාලට ඇති. අංක 2 කෙනෙක් ඉන්නවා නම් දෛවාංක 2 ඔයාගේ උපන් වර්ෂය, මාසය, දිනය තනි ඉලක්කමකට එකතු කරලා ගන්න. ඉතින් බලන්න අංක 2 එනවද කියලා, මම මේ කියන දේවල් හරිද කියලා. හරිනම් කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ භවයේදීත් මේගොල්ලන්ට මේ තියෙන පුරුද්ද පිළිබඳව අපි ඉස්සරහටත් ඒ ගැන
තවත් ටිකක් ගැඹුරින් කතා කරමු. ඉතින් අංක 2 දෛව අංක 2 කර්මික් ඩෙබිට් එක තමයි harmony and codependence. දැන් මම කලින් කිව්වා අංක 1 අය independence කියලා. හැබැයි මේ අංක 2 අය ඊට සම්පූර්ණ ප්‍රතිවිරුද්ධ පැත්ත. harmony and codependence. ස්වාධීනත්වයේ වෙනුවට සහයෝගීත්වය. ඉතින් මේකේ තියෙන වැදගත්කම මොකද්ද? මේ ගතිගුණය මේ කර්මික් ඩෙබිට් එක මෙයාලට උරුම වෙලා තියෙන උරුමයෙන් ඇවිල්ලා තියෙන දේ දියුණුවට යොදා ගන්න හරි විදිය මොකද්ද? ඒ වගේම මේකේ තියෙන ධනාත්මක පැත්ත කොහොමද? අඳුරු පැත්ත කොහොමද කියලා මම ඉස්සරහට කතා කරනවා. ලයිෆ් පාත් නම්බර් 2 එහෙම නැතිනම් දෛවාංක 2 යම්කිසි මැජික් එකක් තියෙනවා. මේ අංකය නියෝජනය කරන්නේ මම කලිනුත් කිව්වා වගේ සහයෝගී. ලයිෆ් පාත් නම්බර් 1 නියෝජනය කරනවා කියලා කිව්වා ග්‍රහලෝකේ සූර්යයා, රවි. රවි ග්‍රහයා අපි නිර්වචනය කරන්නේ මේ ලෝකේ පියා විදිහට. ඒ වගේම තමයි ග්‍රහලෝකේ චන්ද්‍රයා අපි නිර්වචනය කරන්නේ මේ ලෝකේ මව විදිහට. ඉතින් චන්ද්‍රයා කියන්නේ සෞම්‍ය ග්‍රහයෙක්. මේ අංක 2ට අදාළ ග්‍රහයත් මේ චන්ද්‍රයම තමයි. ඉතින් අපි පුද්ගලික අංකය ගැන කතා කරනකොටත් අපි කතා කරා චන්ද්‍රයා තමයි අංක විද්‍යාවෙහි අංක 2 නියෝජනය කරන ග්‍රහයා මේ චන්ද්‍රයා කියලා. ඉතින් සෞම්‍ය ග්‍රහයෙක් විදිහට තමයි අපි මේ චන්ද්‍රයාව හඳුනගන්නේ. ඉතින් මේ ලයිෆ් පාත් නම්බර් 2 අයිති අය ඊටා මෘදු, සංවේදී, ආදරබර සහ ආධ්‍යාත්මික බලවේගයක් තියෙන අය විදිහට හඳුන්වනවා. මේ අංකයේ උරුම අයට සාර්ථකත්වය ලැබෙන්නේ උපරිමයෙන්ම ලැබිලා තියෙන සහයෝගීත්වය, සමතුලිතතාවය, ආදරය වගේ දේවල් වලින්. වෙනත් අංකවලට වඩා මෙයාලගේ ශක්තිය තමයි මෙයාලගේ බුද්ධිය. මේ අංක 2ට විශාල විභවයක් තියෙනවා. ඒත් මෙයාලට පෙළ ගැස්මක් අවශ්‍යයි. ඒ කියන්නේ මොකද්ද? ඒ කියන්නේ මෙයාලට කවුරු හරි කියනවාද එයාලා ඒක කරනවා. කෙනෙක් පෙළ ගැස්මක් පෙන්වනවා නම් ලේසියෙන් මේක එයාලා කරගෙන යන ගතියක් තියෙනවා. මම මේ ගැන පුද්ගලික අංක 2 කතා කරනකොටත් කිව්වා ඒගොල්ලන්ට හැම වෙලාවෙම සහයෝගීත්වය ඕනේ. කවුරු හරි උදව් කරනවා නම් කැමති, සහයෝගින් වැඩ කරන්න කැමති, හැම වෙලෙම කවුරු හරි කෙනෙක් එක්ක සම්බන්ධ වෙලා සහයෝගීත්වයෙන් ගමනක් යන තමයි කැමැත්තක් දක්වන්නේ. ඉතින් ඒ මෙයාලට උපතින්ම උරුම වෙලා තියෙන සහයෝගීත්ව ගතිගුණය නිසා. ඒ වගේම මෙයාලා බොහෝ කටයුතු වලදී විවේචනශීලී නොවන, විශ්වාසවන්ත, කාරුණික හදවතක් ඇති, මනෝචිත්ත හැඟීම් වැඩි අය. ඉතින් මේ අංක 2 අය ආදරය සඳහාම උපන්නයි කියලාත් කියනවා. මේ තමයි අංක 2 ධනාත්මක පැත්ත. ඒ වගේම තමයි මේ දෛවාංක 2 උරුම අයට අන් අයගේ හැඟීම්, ඉමෝෂන්ස් දැනෙනවා වැඩි. ඉතාමත් සංවේදී. අන් අයගේ දුක තමන්ගේ උර මතට ගන්න අය. ඒ වගේම මේ සංවේදීත්වය නිසාම අන් අයගේ විවේචන දුක මහා බරක් කරගන්න අවස්ථා තියෙනවා. ඒ සංවේදීතාව නිසාම තමයි පෙර භවවලත් බොහෝ දන් දීලා තියෙන්නේ අන් අයගේ සුබසෙත වෙනුවෙන්. ඉතින් තවත් දෙයක් තමයි මේ සංවේදීතාවය නිසාම රිලේෂන්ෂිප්ස් පැත්ත බැලුවොත් ඒ තුල අධික විදියට කැපකිරීම කරන අය තමයි මේ දෛවාංක 2 උරුම අය. ලයිෆ් පාත් නම්බර් 2 අයිති අයට අනිත් අයව සංවේදී වෙනවා වගේම අනිත් අයටත් ඔවුන්ව තේරුම් යයි කියලා මෙයාලා හිතනවා. ඉතින් තමන් බලාපොරොත්තු වෙන දේ කියන්න යන්නේ නැහැ. හැබැයි විවාහ හෝ ප්‍රේම සම්බන්ධතාවයකදී හෝ තමාගේ මොනයම් හරි රිලේෂන්ෂිප්ස් වලදී අනෙක් පාර්ශවයන්ට දෙන එකේ ඉවරයක් නෑ මෙයාලගේ. කැපවෙන එකේ, කැපකිරීම කරන එකේ, දරා ගන්න එකේ ඉවරයක් නෑ. දීමෙන් පමණක්ම තමන්ව ෂය කරගන්න අය තමයි මේ දෛවාංක 2 උරුම අය. තමන්ගේ ශක්තියින් ෂය කරගන්නවා. මෙතනදී විය හැකි නරකම දේ තමයි අපේක්ෂා භංගත්වයේ එක්ක කාලයක් තිස්සේ දරාගෙන ඉඳලා මට දැන් ඇති කියන තැනකට ඔයාගේ දෛවය සැකසෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ නිසා ඔයා උපතින්ම උරුම කරගෙන ඇවිත් තියෙන මේ සංවේදීත්වයේ දීමෙහි සහයෝගීත්වයේ යම් සමබරතාවයක් ඔයා තියාගන්න අවශ්‍ය වෙනවා. මේක තමයි ඔයාට මේ කර්මික් ඩෙබිට් එකේ තියෙන අඳුරු පැත්ත, අවාසිදායක පැත්ත. ඉතින් අනිවාර්යයෙන්ම මේකේ සමබරතාවය හදාගන්න පුළුවන්. ඒක හදාගත්තොත් අනිවාර්යයෙන්ම ඔයාට ඔයාගේ ජීවිතයේ සාර්ථකත්වයෙන් සාර්ථකත්වයටම යන්න පුළුවන්. ඕනෑම සම්බන්ධතාවයකදී වෘත්තීය හෝ පුද්ගලික හෝ ඕනම සම්බන්ධතාවයකදී එකට එක්ක ගමනක් යන්න තමයි ඔයාගේ කර්මය සැකසීලා තියෙන්නේ. ඉතින් ඔයාගේ සාර්ථකත්වයේ තියෙන එකට එක්ක ගමනක් යාමින්. එහෙම නැතුව දන් දීමෙහි පුරුද්දක් ඇති ඔයා, අංක 2 දරන ඔයා දිගින් දිගටම දීම තුලින් ඔයාගේ ශක්තිය ෂය වීම තුලින් ඔයාට මානසික ආතතිය, ඒ වගේම යම්කිසි විදිහකට තමන්ගේ ජීවිතයේ ඩ්‍රොප් වීමක්, ඒ වගේම ස්ට්‍රෙස් වීමක්, අන්න ඒ වගේ දේවල් වලට පත් වෙන්න පුළුවන්. ඉතින් මේගොල්ලන්ගේ තියෙන ලක්ෂණය තමයි මේ පෙර භවයේ තියෙන පුරුදු නිසාම ඕවර් ගිවින්, පරිත්‍යාගශීලී වැඩි. ඉතින් ඇත්තටම මේ පරිත්‍යාගශීලී වැඩිකම හැම වෙලෙම ප්‍රැක්ටිකල් නෑ. මේක තේරුම් ගන්න ඕනේ. ඉතින් අනාරක්ෂිත බවට ඇති බිය නිසාම මේගොල්ලෝ අධික විදියට මිනිසුන්ට සමාවක් දෙනවා. ඇත්තටම මේකත් සමාජය තුළ ජීවත් වීමේදී ප්‍රැක්ටිකල් නැහැ. මේ අනවශ්‍ය කැපකිරීම, මේ
ඕවර්ගිවින්, මේ අනවශ්‍ය පරිත්‍යාගශීලීත්වය, මේ අනවශ්‍ය සමාව දීම, මේ හැම දෙයක් නිසාම චිත්ත වේගීය දැවීම් නැවත නැවතත් ඔයාට ඇති වෙන්න පුළුවන්. මේ අංක 2 අයට ජීවිතයේ දෙගිඩියාවක් තියෙනවා. ඉතින් මෙයාලා ජීවිත කාලය පුරාම අරගල කරනවා. මේකෙන් අදහස් කරන්නේ මෙයාලා කර්මයට සමගියෙන් අනුකූල වෙන්නේ නැහැ. මේ කර්මික් ඩෙබිට් එක හරියට අවබෝධ කරගත්තොත් මේගොල්ලෝ උපතින් අරන් ඇවිල්ලා තියෙන සමගිය සහයෝගීත්වය කියන එක හරියට අවබෝධ කරගෙන ඒකට අනුකූල වෙන්න ඕනේ. දෙන්නෙක් එක ගමනක් යනවා කියලා කියන්නේ ඇත්තටම ඒක වෙනස් දෙයක්. ඉදිරිපිට කෙනා එහෙම නැතිනම් ඔයාගේ ජීවිතයට සමීප අනෙක් පාර්ශවයක් සතුටින් තබන්න දරන වෑයම සමගිය කියලා අදහස් වෙන්නේ නැහැ. ඒක සමගියවත් සහයෝගීත්වයවත් නෙමෙයි. අංක 2 අදාළ කෙනෙක් මේක අහගෙන ඉන්නවා නම් මේක හොඳටම එයාට රෙසිනේට් වෙයි කියලා මම හිතනවා. තේරුම් ගනී කියලා මම හිතනවා. මේක තේරුම් ගත යුතුයි. ඒ අදහස වෙනස් කරන දවසට ඔයා මේක අවබෝධ කරගත් දවසට මේක නෙමෙයි සමගිය සහයෝගීත්වය කියන්නේ කියලා ඔයාට අවශ්‍ය වෙන්නේ නැහැ දිගින් දිගටම දීලා ඔයාගේ කාර්මික් ඩෙබිට් එක වැඩි කරගන්න. ඉතින් මේක සෙටල් කරන්න නම් ඔයා අනිවාර්යයෙන්ම ඉතා ශක්තිමත් හිතාමතාම සැලසුම් කරන ලද ශක්ති සීමාවන් බිල්ඩ් අප් කරගන්න ඕනේ. ඔයාගේ ගෞරවය, සහයෝගීත්වය, සමගිය ඔයාට ලැබෙයි. ඔයාව වටින්නේ කියලා ඔයාට දැනෙන හැම කෙනාටම ඔයාට වටිනාකමක් ඒ හැම කෙනාම දෙයි. ඉතින් අන්න ඒ නිසා ඔයා උපතින්ම උරුම කරගෙන ඇවිත් තියෙන මේ සංවේදීත්වයේදී මෙහි සහයෝගීත්වයේ යම් සමබරතාවයක් තියාගන්න ඕනෙම වෙනවා. මේක තමයි විසඳුම. ඔයා ඔයාගේ අපේක්ෂාවන් නොකිය දිගින් දිගටම ඔයාගේ රිලේෂන්ෂිප්ස් එහෙම නැතිනම් ඔයාගේ පවුල, ඔයාගේ වෘත්තීමය කටයුතු ඕනම දෙයක් කරගෙන යන්න එපා. ඒක ඔයාට වෙහෙස කරයි. සම්බන්ධතාවයන් තුලදී ඔයාගේ අපේක්ෂාවන් අනෙක් පාර්ශවයට පැහැදිලි කිරීම තුළින් මේ දුර්වලතාවය, මේ తত্ত্বය වෙන මාවතකට හරවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාට හොඳ සහජ බුද්ධියක් තියෙනවා. උපතින්ම සහයෝගීත්වයට ඔයා හරිම දක්ෂයි. අනෙක් පාර්ශවයන්ට ඔයා අපේක්ෂා කරන දේ පැහැදිලි කරන්න ඕනේ. ඉතින් ඒ තුලින් සහයෝගීත්වය වර්ධනය කරගනිමින් තමයි ඔයාට දියුණුව ලබන්න පුළුවන්. ඔයා ගොඩක් සංවේදී. ඔයාට හරි ඉක්මනට හිත රිදෙනවා. මේ අංක 2 දරන කෙනෙක් අහගෙන ඉන්නවා නම් මේක පුද්ගලික අංක 2ටත් යම් තාක් දුරට රෙසිනේට් වෙනවා. මේගොල්ලෝ හරි සෞම්‍යයිනේ. හරිම සෞම්‍ය සිතක් තියෙන අය. ඉතින් ටක් ගාලා හිත රිදෙනවා. ඉක්මනින් හිත රිදෙනවා. මේ හැඟීම් සමතුලිත කරගන්න ඕනේ. බැලන්ස් කරගන්න ඕනේ. ඔයාට අවශ්‍ය දේ අපේක්ෂා කරන දේ අනිත් පාර්ශවයට කියන්න. ඉතින් මේක සමතුලිත කරගන්න නම් ඔයාට අවශ්‍ය දේ ඔය අපේක්ෂා කරන දේ ඔයාගේ අනිත් පාර්ශවයට කියලා කතා කරන්නම වෙනවා. කතා කරලා තමයි එකට එක්ක සහයෝගීත්වයෙන් ගමනක් යන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒකට ඔයාගේ බුද්ධියේ අභ්‍යන්තර මඟ පෙන්වීම පාවිච්චි කරන්න ඔයාට තියෙනවා හොඳ බුද්ධියක්, සහජ බුද්ධියක්. ඉතින් ඔයාට පුළුවන් ඔයාගේ බුද්ධියට සවන් දෙන්න. ඉතින් ඒ වගේම තමයි පුද්ගලික සම්බන්ධතාවලදී මේ අංක 2 හරිම හොඳට තේරුම්ගෙන තමයි ජීවත් වෙන්නේ. තේරුම් ගැනීමට අප කැප වූ අය තමයි මේ අංක 2 අය. සහයෝගීත්වය නිරන්තරයෙන් දෙන අය මේ සම්බන්ධතාවලට. එකම ගැටලුව වෙන්නේ දෙන එකේ සීමාවක් නැහැ. අන්තිමට තමන්ගේ අපේක්ෂාවන් කියන්නෙත් නැහැ. දීලම විඩාවටපත් වෙනවා. අන්න ඒ නිසා කැපකිරීම කිරීම තුල දීම තුල ඔයාගේ හදවතේ තියෙන අර සංවේදීතාවය තුල යම් සීමාවක් තියා ගැනීම තමයි ඔයාටත් ඔයාගේ මානසික කායික සෞඛ්‍යයටත් ගොඩක් හොඳ. ඉතින් මේ දෛවාංක 2 නියෝජනය කරන්නේ ජලයේ ශක්තිය, ප්‍රවාහයේ ශක්තිය, මවගේ ශක්තිය, රැක බලා ගන්නන්ගේ ශක්තිය, පෝෂණයේ ශක්තිය. ඉතින් අම්මා කෙනෙක් වගේ හරියට කිසිම විදිහකට මෙයාලට පළමුවෙන්ම ආත්මාර්ථකාමී වෙන්න බෑ. ඒ කියන්නේ පළමුවෙන්ම අනිත් අය ගැන සලකා බලලා තමයි පසුවට තමන්ගේ සතුට ගැන හිතන්නේ. ඔන්න අංක 2 දෛවාංක උරුම කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න මේ කියන දේවල් හරිද කියලා. මමත් කැමතියි ඕගොල්ලන්ගේ අදහස් උදහස් දැනගන්න. මොකද මේ හැම කමෙන්ට් එකක්ම හැම අදහසක්ම මගේ මේ ගවේෂණ චාරිකාවට ගොඩාක් පිටුවහලක් වෙනවා. ඉතින් ඒ වගේම තමයි තව ඉස්සරහට මේ වගේ වීඩියෝස් ගොඩාක් ඔයගොල්ලන්ට ගේන්නත් මට ඒක ලොකු හයියක්. ඒ වගේම තමයි මේ දෛවාංක 2 උපතින්ම උරුම වෙච්ච අය දියුණුවටපත් වෙන්නේ සහයෝගීත්වයේ සාමය, සමාදානය තුලින්. ඉතින් ඕව ගිවින් නැතුව මේගොල්ලන්ගේ මේ අර පෙර සංසාරයේ දාන මාන ආදිය දීම තුලින් සහ ඒ තමන්ගේ හිතේ තියෙන අනුකම්පාව වැඩිකම තුලින්, ඒ වගේ අර මෘදුකම තුලින්, ඒ වගේ දේවල් තුලින් බොහෝ අයට පිහිටනවා මේ ඕව ගිවින් කියන එක. ඒකත් එක්ක මෙයාගේ කර්මානුරූපීව අරගෙන ඇවිල්ලා තියෙන සහයෝගීතාවය බැලන්ස් කරගන්න බැරුව, සාමය බැලන්ස් කරගන්න බැරුව
සහයෝගීත්වය බැලන්ස් කරගන්න බැරුව ජීවිතයේ යම් යම් ගැටලු වලට මුහුණ දෙන්න පුළුවන්. ඉතින් මේක හැමෝටම වළංගු වෙන්නේ නැහැ. මොකද Tamanට උරුම වෙන පුද්ගලිකාංකිකුත් තියෙනවා. ඒ පුද්ගලිකාංකයට අනුව යම් යම් ආකාරයේ වෙනස් වීම වෙන්න පුළුවන්. පුද්ගලිකාංක එක කෙනෙක් නම් එයාගේ ගතිගුණ ඇත්තටම ගොඩක් වෙනස් වෙනවා. යා ටිකක් ස්වාධීන, තමන්ගේ මතයට ගරු කරන අන්න ඒ වගේ තමාම ස්වාමියා කරගත්තු කෙනෙක්. ඉතින් ඒ ගතිගුණත් එක්ක දෛවාංක දෙක ආවොත් යම් යම් මට්ටමේ වෙනස් වීම වෙන්න පුළුවන්. ඒ වගේම තමයි මේ සියලුම අංග පුද්ගලිකාංගත් එක්ක මික්ස් වුණාම තමන්ගේ දෛවයට පුද්ගලිකත්වයෙන් යම් යම් ආකාරයේ වෙනස් වීම සුළු සුළු වශයෙන් වෙන්න පුළුවන්. ඉතින් මම ජෙනරලි කතා කළේ අද මේ වීඩියෝ එකෙන් සමස්තයක් විදිහට ගත්තොත් දෛවාංක දෙක අයගේ බොහෝ අය තුලින් මේ ලක්ෂණ මම දකිනවා. ඉතින් ඔයගොල්ලන්ට උරුම සහයෝගීත්වය, ඔයගොල්ලෝ සහයෝගීත්වය තුලින් තමයි තමන්ගේ ජීවිතය සාර්ථක කරගන්නත් අවශ්‍ය වෙන්නේ. මේක අනිවාර්යයෙන්ම බැලන්ස් කරගන්න ඕනේ. දැන් අංක දෙක ගැන කතා කළොත් මම කිව්වා ඒගොල්ලන්ට ආත්මාර්ථකාමී වෙන්න බෑ. හැබැයි මේ අංක එක නම් එහෙම නෑ. අංක එක ස්වාධීනයිනේ. එයා එහෙම නෑ. එයා ඒකේ අනිත් පැත්ත. ඉතින් අංක දෙක කියලා කියන්නේ හරියට අර මවක් වගේ ඉස්සල්ලා තමන්ගේ සතුටට කලින් අනිත් අය ගැන තමයි හිතන්නේ. ඉතින් මේ ලක්ෂණ නිසා ගොඩක් වෙලාවට අංක දෙක අය මැද මාවතක ඉන්න පොර බදිනවා වෙන්න පුළුවන්. ඉතින් අන්න ඒ හින්දා තමයි මම කියන්නේ ඔයා දීම සහ ගැනීමටත් ඉගෙන ගන්න ඕනේ. දෙනවා වගේම ගන්නටත් ඉගෙන ගන්න ඕනේ. සමබර වීම අත්‍යවශ්‍යයි. අංක දෙක අයිති ඔයාලා චිත්ත වේගී පුද්ගලයන්. deep emotions ඔයාලට තියෙනවා. ඔයාලගේ හදවත තමයි ඔයාලට තියෙන ලොකුම වස්තුව. ඒ අසාමාන්‍ය වත්කම අරගෙන තමයි ඔයාලා මේ ලෝකෙට ඇවිල්ලා තියෙන්නේ. මොකද ඔයාගේ හදවත හරිම මෘදුයි. ඒකේ ලොකු ආදරයක් තියෙනවා, අනුකම්පාවක් තියෙනවා, බොහෝ සමාව දීම් තියෙනවා, අවබෝධයන් තියෙනවා. ඔයාලම තමයි හදවත බිදී යාමට සියලු ආකාරයේ දුෂ්කරතාවයන්ට මුහුණ දීමට ඉහළ නැඹුරුවක් තියෙන අය. ඉතින් කරුණා කරලා මේක සමබර කරගන්න ප්ලීස්. සමතුලිත කරගන්න. මම තව රෙමඩි එකක් කියන්නම්. මෙඩිටේෂන් කරන්න අනිවාර්යෙන්ම හිරු බැස යන වෙලාවට හිරු බසින්න පෙර හවස යෝගා ව්‍යායාම යෝගා අභ්‍යාස වල නිරත වෙනවා නම් ඔයාලට ගොඩාක් හොඳයි. මොකද ඔයගොල්ලෝ නියෝජනය කරන්නේ චන්ද්‍රයා. ඉතින් සඳ පායන්න කලින් විශේෂයෙන්ම යෝගා අභ්‍යාස වල තියෙන චන්ද්‍ර නමස්කාර අභ්‍යාස කරන්න පුළුවන් නම් ගොඩාක්ම හොඳයි ඔයාලට. ඉතින් මේ භාවනා යෝගා අභ්‍යාස ගැනත් අපි ඉස්සරහට කතා කරමු. ඔයගලන්ට චන්ද්‍ර නමස්කාරය දන්නේ නැත්නම් මම ඒකට ගොඩාක් YouTube එකේ තියෙනවා වීඩියෝස්. හැබැයි මට හැම එකක්ම හරි ටෙක්නික්ස් වලට තියෙනවා කියලා කියන්න බෑ. මම හොඳ එකක් බලලා ලින්ක් එකක් දාන්නම් මේ වීඩියෝ එකේ. ඉතින් ඒ වගේම මේ අංක දෙක දරන අය හැඟීම් වල හොඳ නරක දෙකම ජීවිතයේ සියලු දේ ඇක්සෙප්ට් කිරීම මගින් ඔයගලන්ට පුළුවන් ක්ලෙන්ස් කරගන්න ඔයගලන්ගේ මේ ශක්තිය. ලයිෆ් පාත් නම්බර් 2 කියන්නේ හොඳ ඖෂධයක් මිනිස්සුන්ට. මොකද මේගොල්ලන්ගේ තියෙන මේ උපතින්ම ගේන ගතිගුණය නිසා එයාලා හීලස්ලා සුව කරන්න. මොකද තමන් ගැනවත් නොසලකා අන් අය ගැන හිතන අය අන් අයව දැනෙන අය හින්දා මේ අංක දෙක. ඉතින් බැඳීම් වල පුරෝගාමිය තමයි මේ අංක දෙකේ අය. ඔයාට තියෙනවා අන් අයට කතාවෙන්, සවන් දීමෙන්, උදව් කිරීමෙන්, කැප කිරීමෙන් සුව කිරීමේ හැකියාවක්. ඔයාගේ හදවත තුළ සුව කිරීමේ කම්පන ශක්තියක් තියෙනවා. හැබැයි ඔයා ඔයාගේ හදවත ෂෙයා කරගනිමින්, රිදවා ගනිමින් මේක කරන්න යනවා නම් ඒක කරන්න එපා. මොකද හොඳ නෑ. වගේ මානසික ශක්තියටත්, වගේ කායික ශක්තියටත් ඒක හොඳ දෙයක් නෙමෙයි. මොකද ගැටලුව තියෙන්නේ ඔයාට අවශ්‍ය ජීවිතය ඔයා ගත කරනවද කියන එක ගැන තමයි මේතනදී ප්‍රශ්නේ තියෙන්නේ. අනිත් අයට ගොඩාක් කැපකිරීම කරන්න ගිහිල්ලා, උදව් කරන්න ගිහිල්ලා, ඒ වගේම තමයි දෙන්න ගිහිල්ලා, සමාව දෙන්න ගිහිල්ලා. ඉතින් ඔයාට ඔයාගේ ජීවිතය, ඔයාට හිමි ජීවිතේ ඔයා මොකද්ද ගත කරන්න කැමති ජීවිතය කියලා ඔයාට අමතක වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා මෙන්න මේක තමයි දෛවාංක දෙකේ තියෙන අනිත් පැත්ත. ධනාත්මක පැති ගොඩාක් මම දැන් කිව්වා. ඉතින් ඔයාට පුළුවන් මේ හැම දෙයක්ම සමබර කරගත්තොත් නම් අනිවාර්යෙන්ම ඔයාගේ ලයිෆ් එක, ඔයාගේ දෛවය උපතින්ම ගෙනාපු පෙර පුණ්‍ය ශක්තියනුත් එක්ක ඊටාම වාසනාවන්ත, ඊටාම ලස්සන ජීවිතයක් ගොඩනගා ගන්න පුළුවන් මේ භවයේදී. ඉතින් ඔයාගේ හදවත තුවාල වීමේ විෂම චක්‍රයෙන් ඔයා ඉවත් කරගන්න අමාරුයි. ඔයා මේක බැලන්ස් කරගත්තේ නැත්නම්. ඒ නිසා ඔයාට අනිවාර්යෙන්ම බැලන්ස් කරගන්න වෙනවා. ඉතින් මේ දීම, කැපකිරීම, සමාව දීම, අර සංවේදීතාවය මේ හැම දෙයක්ම උතුම් හදවතක පිහිටන දේවල්. හැබැයි මේ හැම දෙයකම අර ඕව ගිවින් වුණාම අනිත් පැත්ත තමයි තමන්ට තමන් අහිමි වෙන එක. තමන්ගේ සතුට අහිමි වෙන එක. අන්න ඒ නිසා මේක අනිවාර්යෙන්ම ඔයාගේ ජීවිතය සාර්ථක කරගන්න නම් ඔයා මේකට බැරියර්ස් දාගන්න ඕනේ, සීමාවන් තියාගන්න ඕනේ. කොතනින් එහාද ඔයා නතර වෙන්න ඕනේ කියන එක ඔයාගේ බුද්ධියෙන් විමසලා තීරණය කරලා නිශ්චිත තීරණවල එළඹිලා ඔයාගේ ජීවිතය සකස් කරගන්න ඕනේ. ඒ වගේම තමයි හිතේ සංගවාගෙන දරාගෙන ඉන්න නැතුව සහයෝගීත්වය හදාගන්න නම් ඔයා අනිවාර්යෙන්ම
කතා කරලා ඔයාගේ අපේක්ෂාවන් කියලා ඔයා ඒ සහයෝගීත්වය ගොඩනගා ගන්න ඕනේ. ඔයාට පුළුවන් එහෙම වුණොත් කිසිම ප්‍රශ්නයක් නැතුව ඔයාට ඔයාගේ ජීවිතේ සාර්ථක කරගන්න. තව ඉස්සරහට මම ගොඩක් මේ දෛවාංක පුද්ගලිකාංක ඒගොල්ලන්ට උරුම වෘත්තීන් මොනවද? ඒ වගේ ගොඩාක් දේවල් මම කතා කරන්නම්. ගොඩාක් දේවල් තියෙනවා අංක විද්‍යාවට සම්බන්ධව කතා කරන්න. ඉතින් මේ වීඩියෝ එක ගොඩක් දික් වෙන හින්දා මම කතා කරන්නේ දෛව අංකයට අදාළ දේවල් විතරයි. සංසාරයෙන් ඔයාට උරුම වෙලා තියෙන දේවල්. උරුමයෙන්ම ඔයා අරගෙන ඇවිල්ලා තියෙන දේවල්. තවත් ගොඩක් දේවල් තියෙනවා දෛවයෙන් ඔයාට උරුම වෙච්ච රැකියාවල් මම වෙනම කියන්නම්. ඉතින් ඒවා අපි කතා කරමු ඉස්සරහට. ඉතින් අපේ ජීවිතේ ප්‍රධාන යතුරු වලින් එකක් තමයි මේ ලයිෆ් පාත් නම්බර් එක කියලා කියන්නේ. ඔයාගේ පර්පස් එක සම්බන්ධයෙන් මොකක්ම හරි ව්‍යාකූලත්වයකින් ඉන්නවා නම් මේ ලයිෆ් පාත් නම්බර් එක through ඔයාට පුළුවන් ඒ ගැටලුව ලියා ගන්න. ඉතින් මේක ඇත්තට ඔයගොල්ලන්ගේ ජීවිතේට කී එකක් කරගන්න. මේක තමයි කී එක ඔයගොල්ලන්ට. හරිම ලේසි. ඔයාට මඟ පෙන්වන දෙයක්. ඉතින් මේ නියුමරොලොජි තියෙන්නේ මේ අංක විද්‍යාව තියෙන්නේ ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ දෛවී උරුම වෙච්ච දේවල්, ඔයගොල්ලන්ගේ ගතිගුණ, ඔයගොල්ලන්ගේ පෞරුෂත්වයට අවශ්‍ය දේවල්. ඒ හැම දෙයක්ම ඔයාගේ පෞරුෂත්වය ගොඩනගා ගන්නේ කොහොමද? ඔයාගේ දෛවය සකස් කරගන්නේ කොහොමද? හැම දෙයකටම සයන්ස් තියෙනවා. මේ අංක විද්‍යාව ඒකට උපකාරයක් මිසක් මේ අංක විද්‍යාවේ එල්බගෙන ඉන්න එපා. ඒකත් මම මතක් කරන්න කැමතියි. මේ ඕනම දෙයකදී ඕනම දෙයක අපි එල්බගෙන වහල් වෙලා හිටියොත් අපිට ඒකින් ගැලවීමක් වෙන්නේ නැහැ. මම අවංකවම කැමති වෙන්නේ මේ අංක විද්‍යාව ඔයගොල්ලන්ගේ ජීවිතයට උපකාර කරගෙන ඔයගොල්ලන්ගේ ජීවිතය ගොඩනගාගෙන ඉස්සරහට යනවා නම් විතරයි. ඒකට ඔයාගේ හිතේ ශක්තිය භාවිතා කරන්න. මොකද චිත්ත ශක්තිය තමයි මේ ලෝකේ තියෙන ලොකුම දේ. ඒක භාවිතය තුළින් ඕනම දෙයක් පරදවා ඉස්සරහට යන්න පුළුවන්. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක ඔයගොල්ලන්ට ගොඩාක් වැදගත් වීඩියෝ එකක් වෙයි කියලා. ඊළඟට අපි දෛවාංක 3 ගැන ඊළඟ වීඩියෝ එකකින් කතා කරමු. එහෙනම් ඔයගොල්ලෝ සතුටින් හොඳින් ඉන්න. මම රුවන්ති මදනායක.